අද අපේ රටේ කරුණ මහලු වේගයක් ඇතුව විශේෂයෙන්ම බොහෝ කාර්යවන් විදග්ගත රෝග තත්ත්වයක් තමයි මේ ආකාරයේ සුළු සංදිගත රෝග. ඔබ ඉඳලා දෙසන ගැන ඔබ එච්චර දැවෙන්න එපා. ගමන පැහැදිලි පුරන උම්පුරයි සැලෙන්න එපා. ඔබ මේ වෙනකොට පීඩා විඳිනවා. දැන් මේකට විවිධ ඖෂධ භාවිතා කරලා තාමත් හරි විසඳුමක් ලැබිලා නැතුව ඇති. කියන්නේ රෝගේ සාමූහිකව සුව වෙනව නැතුව ඇති. ඉතින් මෙන්න මේ කරුණ මනරාගත්තු උඩරක්ත නිල ඖෂධ නිෂ්පාදන සමාගම විශේෂ ඖෂධයක් ඔබ වෙතට පත් කරලා දෙනවා. ඉඩවත් වේදනා සුවය නම් මේක ඔවුන්ගේ පරිදි පරම්පරාගත අපිට බැරි කාලේ මතක් වුණා. ඖෂධ වට්ටෝරුවකින් මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ කතා කරන්නේ අල්ලම ගැන ඔබ හිතන්න එපා. සාමනක් බලයක් වංගු ගැසිති ගැන බලන්න එපා. දෙසන ගැන ඔබ එච්චර දැවෙන්න එපා. ගමන පැහැදිලි පුරන උම්පුරයි සැලෙන්න එපා. කරලා අපේ පරම්පරාවේ වාතය වාරණ කයිලක නමින් ප්‍රචලිත මේ දෙක තමයි 1903 අපේ පරම්පරාවේ මුල්ම පුරුක නයිමුත්තර මහත්මයා අධ්‍යාචාර්යතුමා නිර්මාණය කරපු දෙල්ලක තමයි වේදනා සුවය නමින් අපි වෙනතොලින් කරන්නේ. වේදනාව අපිට බැරි කාලේ මතක් වුණා. පෞරාණික වස්තුන් සඳහන් ඖෂධ අපේ ආයුර්වේද අල්ලම ගැන ඔබ හිතන්න එපා. ගමන බලයක් වංගු ගැසිති ගැන බලන්න එපා. දෙසන ගැන ඔබ එච්චර දැවෙන්න එපා. ගමන පැහැදිලි පුරන උම්පුරයි සැලෙන්න එපා. ඒ සඳහා විශාල බාල වේදනා දැන් මෙතනදී වෛද්‍යවරුන් වෙන්නේ අර ස්නායු බලයෙන් සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට ආමේ පැසවීම නිසා අපි නිවැරදි ආහාර රටාවෙන් සහ සෞඛ්‍ය ක්‍රමවලින් ඈත්වීම නිසා තමයි සතෙන්ද කාලේ අපිට බැරි කාලේ මතක් වුණා. අල්ලම ගැන ඔබ හිතන්න එපා. ගමන බලයක් වංගු ගැසිති ගැන බලන්න එපා. දෙසන ගැන ඔබ එච්චර දැවෙන්න එපා. ගමන පැහැදිලි පුරන උම්පුරයි සැලෙන්න එපා. තමන් කරන ස්නායු පද්ධතිය තෙරපීම ඒ නාරවල හරි ආකාරවල ගමනා තමන් පිළිවෙල තියෙන නිසා ඉවැටීම අත්පාවල පොඩි ගාන බෑ උදාන බෑ අත්පා ඉවැටීම එනි ගාප්‍රාණ ගතිය ඇඟ විමුණ ගතිය විශේ බෙල්ල ස්නායු තෙරපීම නිසා කාලේ අපිට බැරි කාලේ මතක් වුණා. විශේෂයෙන්ම පදබල ධනිෂ්ඨ ඔය ඒ වගේ කරුණක් දැකපන් අල්ලම ගැන ඔබ හිතන්න එපා. ගමන බලයක් වංගු ගැසිති ගැන බලන්න එපා. දෙසන ගැන ඔබ එච්චර දැවෙන්න එපා. ගමන පැහැදිලි පුරන උම්පුරයි සැලෙන්න එපා. කාන්තාවන් කාටේ මේ ඖෂධය හරහා ඊට විසඳුමක් ලැබෙනවා. කාට්ලේජ් එක දිවියන කාට්ලේජ් එක සමහරෙක්ගේ කැල්සියම් තැන්පත් වීම පරිණත ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා සතේ නැති
කාලේ අපිට බැරි කාලේ මතක් වුණා නැකපන් පල්ලම ගැන ඔබ හිතන්න එපා ගමනක් ඵලයක් වංගු ගැටිති ගැන බලන්න එපා එවාන් දෙසන ගැන ඔබ එච්චර තැවෙන්න එපා ගමන පැහැදිලි පුරණ උඹුරයි සැලෙන්න එපා ඒකෙන් තවලා උණුවතුරකින් හරි තවලා මේ තෙල දාන්න පුළුවන් ඊට අමතරව තාප්පු විඳලා තෙල රෝස් කෑල්ල තවරලා නැත්නම් අපිරි කෑල්ල තවරලා ඉඳලා දෙසේ පොළ රත් කරලා ඉඳලා අපිට පොළ රත් කරලා ඉඳලා ඒ මන්දරන් කිසි පොළ උදාර පොළ කරලා ඉතින් විදුමක් පද වෙන්නේ නැතුව සාමාන්‍ය විදුමක් කරගන්නකො දිනියක් සැරදිනයක් නැති කාලේ අපිට බැරි කාලේ මතක් වුණා කන්දක් නැකපන් පල්ලම ගැන ඔබ හිතන්න එපා ගමනක් ඵලයක් වංගු ගැටිති ගැන බලන්න එපා එවාන් දෙසන ගැන උඹ එච්චර තැවෙන්න එපා ගමන පැහැදිලි පුරණ උඹුරයි සැලෙන්න එපා තවදලකින් පැනලා එතකොට ඒ රූපියට මම කියන්නේ කොහොමද යා යන්නේ බයික් එකකින් කිලෝමීටර 40ක් පමණක් දුර ඉතිවා. එතකොට බයික් එකකින් යනකොට අපිට හැමදාම සම්බන්ධ කරගන්න වෙන්නේ ඒ නිසා මේ කාර්යවලදී නිසා බෙදලා මාර්ගය ගන්න බෑ. අන්තිමේ මාර්ගය බෙදලා දාන්න නැතිනවා. ඒ නිසා හරියට ඔබ හරියට ඉවර සතේ නැති කාලේ අපිට බැරි කාලේ මතක් වුණා තරුණ වයසේ කන්දක් නැකපන් පල්ලම ගැන ඔබ හිතන්න එපා අර සමහර වෙලාවට ගමනක් ඵලයක් වංගු ගැටිති ගැන බලන්න එපා එවාන් දෙසන ගැන ඔබ එච්චර තැවෙන්න එපා ගමන පැහැදිලි පුරණ උඹුරයි සැලෙන්න එපා ඒ තරම් ඔබ ඔබේ මේ ධනහි සංයතුරු සියලු සංස්ථාන රෝගී වෙලා ඉන්නේ. ඒ තරතුරට ඔබට රෝගියෙක් විදිහට ඉන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා තමයි ඔබේ රෝගී බවෙන් ඔබව නිදවීම සඳහා තමයි ඔබට කියලා සමානම මේ වේදනා ඖෂධ දෙකේ ඔබට සතේ නැති කාලේ අපිට බැරි කාලේ මතක් වුණා කන්දක් නැකපන් පල්ලම ගැන ඔබ හිතන්න එපා ගමනක් ඵලයක් වංගු ගැටිති ගැන බලන්න එපා එවාන් දෙසන ගැන ඔබ එච්චර තැවෙන්න එපා ගමන